මේ කායගත සති සූත්‍රය කියන්නේ මොකක්ද කියලා බලමු. මේ කායගත සති සූත්‍රයත් ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ කියපු වෙලාවක ජේතවනාරාමයේදී අහගත්ත දෙයක්. ඔය කායගත සති සූත්‍රයේ තියෙනවා එවම් මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ අතකෝ සම්බහුලානම් බික්ඛූනම් අතකෝ සම්බහුලානම් බික්ඛූනම් පච්චා බත්තං පිණ්ඩපාත පටික්කන්තාන මේ දවල් දානේ පිණ්ඩපාත වැඩමලා පිඬු එකතු කරගෙන පච්චා බත්තං පසුබත දවල් පිණ්ඩපාත වඩලා දානය වළඳලා හවස මේ වගේ 3:00 වගේ වෙලාවකට උපට්ඨාන ශාලායන් ධර්මශාලාවක් තිබුණා ජේතවනාරාමේ. අදත් තියෙනවා ඩිටිකල ගියාම ඔබට මේ ජේතවනාරාමේ තිබිච්ච ධම්සභා මණ්ඩපය බලන්න. මේ උපට්ඨාන ශාලායන් සම්නිසින්නානං සම්නිපතිතාන බොහෝ පිරිසක් සම්බහුලානම් බිකුණන් එකතු වුණා. ගොඩ ගැවුණා. රැස් වුණා. බුදුහාමුදුරුවෝ ඉන්න දවස්වලට ජේතවනාරාමේ සවැත් නුවර හිටිය බොහෝ පිරිසක් මේ වගේ කාලෙක හවසට එනවා. ඇවිල්ලා බුදුහාමුදුරුවෝ ඉන්න දවසක දේශනාවක් තියෙනවා. ඒකින්ද බණ අහන්න එනවා. මේ දවසේ සම්නිසින්නානං සම්නිපතිතානං මේ එකතු වෙච්ච අය දැන් ඔයගොල්ලොත් දැන් මම මේ ධම්සභා මණ්ඩපයේට ආසනයට එන්නේ ඉස්සෙල්ලා ඔයගොල්ලොත් අයමන්තරා කතා අතරමැදි කතා කරනවා. නොයෙක් කතා කරනවා. ඒ වගේ ඒ කට්ටියත් එදා සම්නිසින්නානං සම්නිපතිතානං අයමන්තරා කතා උදපාදි අතරමැදි කතා කරනවා. නොයෙක් දේවල් ගැන කතා කරනවා. මෙහෙම කතා කරන කට්ටියක් කතා කළා සාකච්ඡා කළා අච්චරියං ආවුසෝ අබ්බූතං ආවුසෝ යාවංච විදං තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන කායගතා සතිභාවිතා බහුලී කතා මහප්පලාවුත්තා මහානිසංසාති. බුදුහාමුදුරුවෝ මෙහෙම දේශනා කළා තියෙනවා සූත්‍රයක් කායගත සති සූත්‍රය කියලා අතීතයේ. දැන් මේ සූත්‍රය අපි කවදක්වත් මේ ජේතවනාරාමයේදී ඇහුවේ නැහැ, දේශනා කළේ නැහැ, අහලා නැහැ. නමුත් ඒ සූත්‍රයත් අරහත් ඵලයට පත් වෙන්න පුළුවන්, මහත්ඵල මහානිසංස ලබන්නත් පුළුවන්. එම් සූත්‍රයක් අපිට දේශනා කළේ නැහැ කියලා. බුදුහාමුදුරුවෝ ධම්සභා මණ්ඩපයට ආවම සාමාන්‍යයෙන් වෙන විශේෂ මාතෘකාවක් අර පරියත්ති ශාසනයක් දේශනා නොකළ අවස්ථාවක අහනවා මොකක් හරි කරුණක් මාතෘකාවක් ගැන මේ අතරමැදි කතාවක් කළාද කියලා. එදත් ඇහුවා. අහනකොට ඒගොල්ලෝ කිව්වා අපි මෙහෙම ඔබ වහන්සේ මෙහෙම මුල් යුගයේදී දේශනා කළා තියෙනවා කායගත සති සූත්‍රය කියලා සූත්‍රයක්. හැබැයි අපිට කවදාවත් මේක අහගන්න ලැබිලා නැහැ. අපි කැමතියි මේ සූත්‍රය අහන්න කියලා. මේක බුදුහාමුදුරුවෝ මේ කායගත සති සූත්‍රය දේශනා කළේ මුල් බුද්ධත්වයට පත් වෙලා මුල් කාලේ හිටියේ කොහෙද? මගධ රට, අර බිම්බිසාර රජුගේ රට. එහෙම නැත්නම් ඔය අම්පාරේ අද රජගහනුවර කියන තැන රජගහනුවර තමයි හිටියේ. එතන තිබුණ වේළුවනාරාමය. මේ වේළුවනාරාමේ ඉන්න කාලේ මුල් කාලේ අවුරුදු 5ක් විතර යනකම් බුද්ධත්වයට පත් වෙලා මේ කායගත සති සූත්‍රය බහුලව දේශනා කළා. අවුරුදු 5කට විතර පස්සේ සහ මුලින්ම නැමැත්තුවා. දේශනා කළේම නැහැ. කාටවත් අහගන්න ලැබුණේ නැහැ. ඒකින්ද තමයි මේ අර එකතු වෙච්ච කට්ටිය අපි කවදාවත් අහලා නැහැ, අපිට දේශනා කරා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ මුල් අවුරුදු 20ක් හිටලා මගධ රට බිම්බිසාර රජුගේ ආරාධනා පරිදි වේළුවනාරාමේ ওই ගල්ගුහා බොහෝම ගානක් හදලා තියෙනවා අද රජගහනුවර රජගල අම්පාරේ. ඒව හිටලා ඒව වාසය කළා. ඊට පස්සේ මේ
රජගහ නුවරත් තිබුණා ලොකු නගරයක්. මිනිස්සු හිටියා. ඊට වඩා ලොකු නගරයක් තිබුණා සැවැත් නුවර ඔය රිටිගලට පහලින් අද නම් ඔය උරුළු වැවේ ඉඳන් කන්තලේට යනකම් ඒ පැත්තේ ලොකු නගරයක් තිබුණා ඒක සැවැත් නුවර. මේ සැවැත් නුවර හිටපු මහදන් සිටුවරු කරත්තවල මේ පාරක් තිබුණා එන්න වෙළඳාම යන්න කරත්තවල පිටරටින් බඩු ගෙනල්ලා ඒක ලංකාවේ නිපදු හෙළඹීමේ නිපදු බඩු රජගහ නුවරට යනවා රජගහ නුවර බඩු සවැත් නුවරට ගේනවා. එහෙම එක්කෙනෙක් තමයි මේ මහදන සිටුවරු සුදත්ත සිටුතුමා. අනේ බිඩු සිටුතුමා කියලා පස්සේ කිව්වා. මේ සුදත්ත සිටුතුමා ගල්වල බඩු පටවගෙන සවැත් නුවර ඉඳන් රජගහ නුවරට ගියාම ආරංචියක් ආවා මෙහෙම ශ්‍රමණයන් වහන්සේ කෙනෙක් යම් දහමක් දේශනා කරනවා බුද්ධත්වයට පත් වෙලා කියනවා ගිහිල්ලා ඇහුවා බැලුවා යමක් තේරුණා කල්පනා කළා අපේ සවැත් නුවරත් මේ බුදුහාමුදුරන්ට මේ ශ්‍රමණයන් වහන්සේට ඉන්න හොඳ තැනක් හදලා දෙන්න ඕන. ඇවිල්ලා ආපහු එතකොට ඔය සවැත් නුවර ළඟ තමයි ඔය රිටිගල ලොකු කන්ද තියෙන්නේ. අදත් ඒ කන්දේ හැමම තියෙනවා. ඔය කන්දේ එහා පැත්තේ කොටසක මේ ජේත කියන පුද්ගලයා ජේත කුමාරයා ජේත වනයක් ජේත කියන්නේ නාගාට මාගදී භාෂාවෙන් කියන නම. ජේත වනයක් තිබුණා වගා කළා. අදත් ඔය රිටිගල ඔබ ගියොත් පැරණි නාගස් 3-4000ක් තියෙනවා. අකර ගණනාවක ප්‍රදේශයකම පැතිරිලා. ඒ නාගස් අවුරුදු 3-4000ක් පැරණි. ඕන කෙනෙකුට ගිහිල්ලා බලන්න පුළුවන්. ඔබේ ඇහෙම මේ ජේත කුමාරයාගෙන් කොටසක් සුදුසු කොටසක් සල්ලි වලට ගත්තා. අරගෙන බුදුහාමුදුරන්ට මේ ජේතවන ආරාමය හැදුවා. හදලා ඉවර වෙලා බොහොම දෙවුරම් බෙහෙරක් වගේ දැන් බුදුහාමුදුරන්ව ගිහිල්ලා රජගහ නුවරට වඩම්මගෙන ආවා. ඊට පස්සේ පසු කාලයක අර රජගහ නුවර නෙමේ බොහෝ විට හිටියේ ජේතවනාරාමය රිටිගල පසු කාලීන. මෙන්න මේ ජේතවනාරාමයේ ඉන්නකොට තමයි මේ කට්ටිය මේ පිරිස මේ සම්බහුලානම් බික්කූනම් මේ සිවණක් පිරිස මේ ප්‍රශ්නය ඇහුවේ. ඉතින් බුදුහාමුදුරුවෝ කල්පනා කරා ඔව් මම අද මේක කායගත සති සූත්‍රය දේශනා කරනවා කියලා. ඒ අනුව තමයි ඔය 45 වෙනි පිටේ පහළ 154 වෙනි ඡේදයේ කතං භාවිතාච වික්කවේ කායගත සති කතං බහුලී කතා මහප්පලා හෝති මහානි සංසා කියලා ප්‍රශ්නයක් ඇහුවා. කතං භාවිතා කොහොම භාවිතා කළොත්ද කොහොම බහුලව භාවිතා කළොත්ද මේ කායගත සති සූත්‍රයේ මහත්ඵල මහානි සංස ලැබෙන්නේ කියලා අහලා ඊට පස්සේ බුදුහාමුදුරුවෝ මේ සතර අනුස්සතිමයි. මහා සතරාටිපට්ඨාන සූත්‍රය අර පළවෙනි සූත්‍රය ඔබට දේශනා කර ඒ සූත්‍රයේ තියෙන ඒ වචන ටිකමයි. ආනපාන සති සමාධිය, ඉරියාපත පබ්බේ, සම්පජඤ්ඤ පබ්බේ, පටිකුල මනසිකාර පබ්බේ, ධාතු මනසිකාර පබ්බේ, නවසීයතික පබ්බේ. 14ක්. ওই 14 වචනයක්වත් එහා මෙහා නොවි. ඒකමයි දේශනා කළේ.